Welcome Japan. අයිබෝවන් සියලු දෙනාටම වෙල්කම් ජපන් අධ්‍යාපනික YouTube නාලිකාව වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ඉන්ෆෝ ව්‍යාකරණ පාඩම් මාලාවේ 14 වෙනි කොටස. මේ කොටසින් අපි තේ ශිමයි මස් කියන ව්‍යාකරණ රටාව ඉගෙන ගමු. මේ ව්‍යාකරණ කොටස මින්නොරෝ නිහොංගෝ දෙවන පොතේ 29 වන පාඩමේදී හමු වන ව්‍යාකරණ රටාවක්. ඊට කලින් මතක් කරන්න කැමති ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. අපේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න, තවත් කෙනෙක්ට බලන්න share කරන්න. ඔයා ජපන් භාෂා විභාගවලට මුහුණ දෙන අයෙක් නම් ඒ සඳහා අවශ්‍ය කරන ව්‍යාකරණ සහ කංජ සටහන් Welcome Japan අපේ Facebook පිටුවෙන් අරගන්න පුළුවන්. තේ ශිමයි මස්. මෙතනදී තේ ෆෝම් ක්‍රියාපදය සමග ශිමයි මස් කියන ක්‍රියාපදය සම්බන්ධ කරමින් වාක්‍ය සකස් කරන ආකාරය තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මේකේ අදහස යමක් කරලා දානවා. එහෙම නැත්නම් යමක් සිදු වෙලා යනවා කියන අදහස. අපි උදාහරණ වාක්‍ය කිහිපයක් බලමු. පළවෙනි උදාහරණය කසා ඕ වසුරෙතේ ශිමයි මෂ්තා. කසා ඕ වසුරෙතේ ශිමයි මෂ්තා. කුඩය අමතක වෙලා ගියා. මෙතනදී අපි පාවිච්චි කරලා තියෙන්නේ ඕ නිපාතය. පාවිච්චි කරලා තියෙන ක්‍රියාපදය වසුරෙමස් අමතක වෙනවා කියන එක. එතකොට ශිමයි මස් එකතු වුනහම අමතක වෙලා ගියා කියන අදහස ඇවිත් තියෙනවා. ඊළඟ උදාහරණය මේරු ඕ කයිතේ ශිමයි මස්. මේරුෝ කයිතේ ශිමයි මස්. මේල් එක ලියලා දානවා. භාවිතා කරලා තියෙන ඕනිපාතය කකිමස් කියන ක්‍රියාපදයේ තේ අවස්ථාව තමයි කයිතේ. ඒකට ශිමයි මස් එකතු වුනහම ලියලා දානවා කියන අදහස, යමක් කරලා දානවා කියන අදහස තමයි මෙතනදී එන්නේ. තුන්වෙනි උදාහරණය පසොකොංගා කොආරෙතේ ශිමයි මෂ්තා. පසොකොංගා කොආරෙතේ ශිමයි මෂ්තා. පරිගණකය කැඩිලා ගියා. මෙතනදී අපි පාවිච්චි කරලා තියෙන ක්‍රියාපදය බලන්න. කොආරෙතේ කියන්නේ කොආරෙමස් කියන ක්‍රියාපදය. කොආරෙමස් කියන්නේ අපි කලින් පාඩමේදී කතා කරපු ජිදෝෂි කියන වර්ගයට අයත් ක්‍රියාපදයක්. ඒ කියන්නේ ඉබේ සිදුවන ක්‍රියාවක්. කැඩිලා කියන එක කරපු කෙනෙක් නැහැ. හැබැයි ප්‍රතිඵලය අපිට දක්නට තියෙනවා. ඒ වගේ ක්‍රියාපදත් එක්ක අපි පාවිච්චි කරනවා කිව්වේ ගානිපාතය. ඒකයි මෙතන ගානිපාතය දාලා තියෙන්නේ. මං හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. හතරවෙනි උදාහරණය රිපෝතෝවා කොම්බං යොන්දේ ශිමයි මස්. රිපෝතෝවා කොම්බං යොන්දේ ශිමයි මස්. රිපෝට් එක හවස කියවලා දානවා. මෙතනදී අපි පාවිච්චි කරලා තියෙන්නේ වානිපාතය. ඒ වගේම තමයි මෙතනදී අපිට කාලය හංගවන පදයකුත් දීලා තියෙනවා. කොන්බන් හවස කියන එක. ඒ නිසා අපි මෙතනදී වානිපාතය පාවිච්චි කරලා තියෙනවා. ක්‍රියාපදය යොමි මස් කියන එකේ තේ ෆෝම් එක යොන්දේ. යොන්දේ ශිමයි මස් කියනකොට කියවලා දානවා කියන අදහස එනවා. පස්වෙනි උදාහරණය ශුකුදයිවා මෝ යත්තේ ශිමයි මෂ්තා. ශුකුදයිවා මෝ යත්තේ ශිමයි මෂ්තා. ගෙදර වැඩ දැනටමත් කරලා දැම්මා. මෙතනදිත් අපි කාලය හංගවන පදයක් දාලා තියෙනවා මෝ කියලා දැනටමත්. ඒ නිසා ශුකුදයි කියන එකට පිටිපස්සෙන් අපි වානිපාතය තමා පාවිච්චි කරලා තියෙන්නේ. යරි මස් කියන්නේ කරනවා කියන එක. එතකොට ඒකේ තේ ෆෝම් එක යත්තේ. ඒකට ශිමයි මෂ්තා කියන ක්‍රියාපදය දැම්මහම කරලා දැම්මා කියන අදහස එනවා. මං හිතනවාද අපි කතා කරපු තේ ශිමයි මස් කියන ව්‍යාකරණ කොටස ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. මේ වාක්‍ය පහ ආශ්‍රයෙන් ඔයගලන්ට 29 වෙනි පාඩමේ තියෙන සියලුම අභ්‍යාස ටික කරන්න පුළුවන්. මං හිතනවාද අපි කතා කරපු පාඩම ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා. නොතේරුණ තැනක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඊළඟ ව්‍යාකරණ පාඩම ඉක්මනින්ම අරන් එන්නම්. එතකන් අද ඉගෙනගත්ත පාඩම හොඳින් පාඩම් කරන්න. අද පාඩම හොඳයි නම් like කරන්න, තවත් කෙනෙක්ට බලන්න share කරන්න. තවත් මෙවැනිම අධ්‍යාපනික වීඩියෝවක් කරන් ඉක්මනින්ම එන්නම්. ස්තුතියි රැඳී සිටියාට සුබ දවසක්.